ඇරගොනිස් මාලිගය කියලා හඳුන්වන ඉතා කුඩා දූපතක ඉදි කරලා තියෙන මේ ලස්සන බලකොටුව තියෙන්නේ ඉතාලියේ ඉස්කියා දූපත අසල. මේ කුඩා දූපත ප්‍රධාන දූපත වන ඉස්කියා දූපත හා සම්බන්ධ වෙන්නේ ගල් වලින් ඉදි කරපු පාලමකින්. ක්‍රිස්තු පූර්ව 474 දී ග්‍රීක ජාතකයන් විසින් තමයි මුලින්ම මේ දූපතේ බලකොටුවක් ඉදි කරන්නේ. අද අපිට දකින්න ලැබෙන මේ ශක්තිමත් බලකොටුව නැත්නම් මාලිගය ඉදි කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1441 දී අරගොන්හි පස්වන අල්ෆොන්සෝ රජු විසින්. ඔහු වසර 42ක් නේපාල්, සිසිලි, සාඩිනියා, වැලෙන්සියා හා මයෝකා වගේ ප්‍රදේශ සියල්ල පාලනය කරලා තියෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 113ක් පමණ උසින් පිහිටලා තියෙන මේ බලකොටුව කාලයක් පල්ලි, කන්‍යාරාම, උද්‍යාන නිවාස සහ ආරක්ෂක කුටි අඩංගුව ඉතාමත් සක්‍රියව තිබිලා තියෙනවා. යුද කාලවලදී සිය ගණනක් සාමාන්‍ය මිනිසුන්ට සහ සටන්කරුවන්ට නවාතැන් සහ ආරක්ෂාව සපයලා දීලා තියෙනවා. මේ කලාපයේ නිතර දකින්න තිබුණු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර වලින් බේරී සිටීමටත් මේ දූපත ඉස්සර නැවියන් විසින් භාවිතා කරලා තියෙනවා. මේ මාලිගාවට තිබුණ සිත් ගන්නාසුළු දර්ශන සහ මේ ඉතිහාසය විශාල සංචාරකයන් ප්‍රමාණයක් සෑම වසරකම ආකර්ෂණය කරගන්නවා.